welcome back to my YouTube channel. ඔන්න අදත් ඔයාලට ගෙනාවේ daily log එකක්. මම වෙනදටත් ඔයාලට daily logs upload කරලා තියෙනවානේ. හැබැයි ඔන්න අද ගෙනාවේ ටිකක් වෙනස් විදිහේ daily log එකක්. මොකද අද full daily log එකක් තමයි ගෙනාවේ. හරි එහෙනම් සේරම පටන් ගන්න කලින් මුලින්ම ඇඳ හදාගෙන ඉමුකෝ. මේ කොණ්ඩේ නිකන් අවුලලා වගේ පේන්නේ. මං ඊට කලින් දවසේ රෑ නෑවා. මං සාමාන්‍යයෙන් නාපු ගමන් කොණ්ඩේ පීරන්නේ නෑ. මොකද කොණ්ඩේ තෙත් වෙලානේ තියෙන්නේ. එතකොට කොණ්ඩේ කැඩෙන්න බලනවා. ඉතින් හොඳටම වේලුණාට පස්සේ තමයි මං සාමාන්‍යයෙන් පීරන්නේ. ඒකෙ හින්දා ඉතින් අද උදේ තමයි පීරන්න ගත්තේ. ඔන්න එහෙනම් දැන් කොණ්ඩෙත් පීරගෙන ඉවරයි. මෙයා මේ ඔරවගෙන ඉන්නේ මම මෙයා නිදාගෙන ඉඳිද්දි අරගෙන ආවේ මං හිතන්නේ තරහ ගිහිල්ලාද කොහෙද ඔපදූප හොයනවා මට අද කරගන්න ගොඩක් වැඩ තියෙනවා අද සිකුරාදා ඉතින් මං ඔය සේරම වැටික් කරගන්න කලින් මුලින්ම YouTube එකට දාන වීඩියෝ එක එඩිට් කරගෙන ඉන්න ඕන මොකද මං සාමාන්‍යයෙන් සිකුරාදානේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ ඉතින් මට ඊයර මේ එඩිට් කරගන්න පුළුවන් උනේ වීඩියෝ එකෙන් භාගයයි. ඉතින් ඊටු භාගය අද එඩිට් කරගන්න ඕන. මේකනේ පිම්බිනවා හරිද? ඉතින් ඊට පස්සේ මට පැකේජ් දෙකක් ආවා. ඉතින් මම පෙන්නන්න. ඉතින් මේ දෙක තමයි ආවේ. මේ දෙක ඊයේ ආවේ. උනට මට ඊයේ වීඩියෝ එක ගන්න බැරි වුණා. ඒක හින්දා මම අදනේ වීඩියෝ එක කරන්නේ. ඒක හින්දා මම අද වෙනකම් මේ දෙක තියාගෙන ඉඳියා අන්බොක්ස් කරේ නැහැ. ඉතින් මේ දෙක අන්බොක්ස් කරලා TikTok එකට වීඩියෝ එක ගන්නත් ඕන, YouTube එකට වීඩියෝ එක ගන්නත් ඕන. ඊට පස්සේ මෙන්න මේ body lotion එක ගැනත් වීඩියෝ එකක් කරන්න තියෙනවා. මේක ඇත්තටම මට ලැබුණේ ගිය සතියේ. උනට මට වීඩියෝ එක කරන්න උනේ නැහැ. මට එක්සෑම් තිබ්බ එක දිගට. ඉතින් එක්සෑම් අස්සේ මේක වීඩියෝ කර කර ඉන්න බෑනේ. ඉතින් දැන් ඒකේ වීඩියෝ එකත් අද කරන්න ඕන. Hi ගණන් ගන්න. ඉතින් ඊට පස්සේ මම අද oats recipe එකක් try කරන්න කියලා හිතාගෙන ඉන්නවා. අනිත් පැත්ත oats recipe එකක් try කරන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. මම සාමාන්‍යයෙන් oats කන්නේ නැහැ. මම එක දවසක් හදලා බැලුවා අර fresh milk විතරක් දාලා. ඉතින් ඒක ඇත්තටම රසක් තිබුණේ නැහැ. ඉතින් fresh milk විතරක් දාලා කොහොමද රස නැහැනේ oats කන්න බෑනේ. අර TikTok එකේ ලස්සනට videos කරනවා දැකලා තියෙනවා. අර මේ fruits එහෙම දාලා ලස්සනට oats balls හදාන breakfast එකට. අන්න ඒ වගේ මේ මටත් කරලා බලන්න ඉතින් ආසාවක් ආවා. ඉතින් ඊට පස්සේ මම TikTok එකට ගිහිලා recipes වගේක් බැලුවා. බැලුවම මේ මට පිට රටේවත් ආවා ශ්‍රී ලංකන් ඒවත් ආවා. ඉතින් මම පිට රටේවත් දෙක තුනක් විතර බලලා ඊට පස්සේ මට ලුණා පීචාක්කගේ වීඩියෝ එකක් සජෙස්ට් වුණා. ඉතින් මම දැන් ඒකේ ටයිප් එකට තමයි මේක කරන්න හදන්නේ. ඔන්න රෙපන්න. ඉතින් මේකත් හදලා බලන්න ඕන රසද නැද්ද කියන එක. ඒකට ඒකත් හදන්න තියෙනවා. මම හිතන්නේ ඊට පස්සේ මට තාම එක්සෑම්ස් ඉවර නෑ. මට next week එකේ French exam එක තියෙනවා. එතකොට French වලටත් ටිකක් පාඩම් කරන්න ඕන. French ටිකකුත් බලා ගන්න ඕන. මේ කොණ්ඩෙත් අවුලලා කමන්නේ. මේ French ටිකකුත් බලා ගන්න ඕන. ඉතින් ඔන්න ඔය වැඩ ටික තමයි මම අද කරන්න හිතාගෙන ඉන්නේ. මට රැට පන්තිත් තියෙනවා. ඒතර මම රැ වෙන්න කලින් මේ ටික කරලත් ඉවර කරගන්න ඕන. උදේට කන්න ඕන හින්දා ඉතින් මුලින්ම oats recipe එක හදාගෙන ඉමුකෝ. මේක හදන්න එච්චර අමාරු නෑ. මම වීඩියෝ කර හදලත් මට විනාඩි 15ක් වගේ තමයි හදන්න ගියේ. මුලින්ම මේකේ බේස් එක විදියට ඔයාලා කැමති පළතුරක් ගන්න. මම නම් ගත්තේ කෙසෙලුයි යම්බායි. ඊට පස්සේ ඒ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. කියන නිකන් චොප් කරගෙන වගේ මික්ස් කරගන්න ඕන. කවුරු හරි මට දවසක් දාලා තිබ්බ කමෙන්ට් එකක් cooking videos ගේන්න කියලා. cooking videos ගේන එක නෙමෙයි ප්‍රශ්නේ මට කියා ගන්න තේරෙන්නේ හදන්නේ කොහොමද කියලා. හරි කොහොම හරි දාන පළතුරක් දාගෙන ඒ ටික හොඳට මික්ස් කරගන්න. ඒ ටික හොඳට මික්ස් කරගෙන ඉවරුණාට පස්සේ ඒකට යෝගට් දාගන්න. යෝගට් දාගනිද්දි ඔයාලා කැමති ප්‍රමාණයක් දාගන්න. ඕට්ස් එකේ ස්වීට්නස් එක පොඩ්ඩක් බැලන්ස් වෙන්නේ යෝගට් එකෙන්. ඒකින්ද ඔයාලා පොඩ්ඩක් පැණි රස වැඩියෙන් ඕන නම් ටිකක් යෝගට් වැඩියෙන් දාගන්න. මෙහෙමයි මං හදපු එක හෙල්දි version එකද කියන්නේ මන් දන්නේ නැහැ. මොකද හෙල්දි version එක හදද්දි non fat හරි low fat හරි ඔන්න හොම යෝගට් එකක් දාගන්නේ. මං නම් එහෙම දාන්නේ නැහැ. මං තියෙන යෝගට් එකක් දැම්මේ. ඔයාලා ඉතින් අර ඩයට් වගේ එහෙම කරනවා නම් ඉතින් ඒ ටයිප් එකෙන් දේවල් ඇඩ් කරගන්න මන් දන්නේ නැහැ. මේ පැත්ත වැඩිය මං ඩයට් කරන්නේ නැති හින්දා.
යෝගට් ටික හොඳට මික්ස් කරගත්තට පස්සේ ඔයාලා මේකට ඔයාලා කැමති ප්‍රමාණයකින් ඕට්ස් දාගන්න. ඕට්ස් දාගන්න ඉතින් ගොඩාක් දාගන්න යන්න එපා. ටිකක් දාගන්න. මොකද මේකට යෝගට්, පළතුරු ඔය වගේ තව දේවල් ඇඩ් කරලානේ තියෙන්නේ. ඔයාලා කැමති නම් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරගන්නත් පුළුවන්. හැබැයි ගොඩාක් දාගන්න එපා ෆ්‍රෙෂ් මිල්ක්. ඒ පාර දියාරු ගතිය වැඩි වෙනවා. ෆ්‍රෙෂ් මිල්ක්ම වෙන්න ඕනේ නැහැ. කිරි පිටි ටිකක් දිය කරලා හරි දාගන්න ඉතින්. මේ සුදු පාරට තිබ්බ කියලා හිතන්න එපා මේක මගේ ස්ටඩි ටේබල් එක කියලා. මේක මගේ ස්ටඩි ටේබල් එක නෙවෙයි. හරිද? ඔයාලා ඉතින් පොඩ්ඩක් ඔක හදලා ඉවරනාට පස්සේ චුට්ටක් කාලා බලන්න. මේ ඔයාලට සීනි එහෙම දාගන්න ඕන නම් කියන්නේ කාලා බැලුවට පස්සේ තේරෙනවානේ සීනි දාගන්න ඕනද නැද්ද කියන එක. එහෙම වුණොත් ඔයාලා සීනි ටිකක් දාගන්න. මම සීනි ලුණුයි දාගත්තා. ලුණු ගොඩක් දාගන්න යන්න එපා. චුට්ටක් දාගන්න. ඔයාලා කැමති නම් චියා සීඩ්ස් ටිකකුත් ඇඩ් කරගන්න. අර කසකසායට කියලා තියෙන්නේ. හරි ඉතින් දැන් හදලා ඉවරයි. දැන් තියෙන ඉතින් ඕක ඔයාලා කන ප්ලේට් එකකට දාගන්න. ඒ ප්ලේට් එකට දාගත්තට පස්සේ පොඩ්ඩක් උඩින් මේ පළතුරු ටිකක් දාලා පොඩ්ඩක් ලස්සන කරගන්න. ඉතින් මම ලස්සන කරගන්න ගිහලා පොඩ්ඩක් වැඩි අනාගත්තා. එහෙම කරගන්න යන්න එපා. පොඩ්ඩක් මේ ලස්සනට තියාගන්න. මම යෝගට් ටිකකුයි තව චියා සීඩ්ස් ටිකකුයි දාගත්තා. මම යෝගට් ටිකක් නම් දාගත්තේ මට පොඩ්ඩක් අර ස්වීට්නස් එක මදි වගේ අර ඕට්ස් කියන්නේ හෙල්දි කෑමක් නේ. ඉතින් ඇත්තටම රසක් නැහැ. හැබැයි මේක හැදුවට පස්සේ ටිකක් හරි කන්න පුළුවන්. ඔයාලා try කරලා බලුවොත් කියන්නකෝ. මම ඊට පස්සේ වීඩියෝ එක එඩිට් කරන්න ගත්තා. මොකද මං අනිත් සේරම වැටික් කරන්න කලින් ඕක එඩිට් කරලා ඉන්න ඕන. හවසට අප්ලෝඩ් කරන්න තියෙන හින්දා. මං ගිහිල්ලා මේක චාර්ජර් එකට ගහලා මේක නෙවෙයි මේ මම දැන් වීඩියෝ කර ඉන්න ෆෝන් එක චාර්ජර් එකට ගහලා ඉන්න. මොකද ඔයාලට පේනවා ඇති මේකේ charge එක තියෙන්නේ 20යි කියලා. දැන් මගේ අනිත් ෆෝන් එකේ charge එක බැස්සොත් එimhe මට unboxing videos stick කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මං ඒකෙ හින්දා දැනට මෙතන CapCut එක edit කරන එක වීඩියෝ කරන එක නවත්තනවා. මේක edit කරගෙන ඉවර වුණාම ඔයාලට ආපහු පෙන්නන්නම්. දැනට මම වීඩියෝ එක නවත්තනවා. මොකද මං අනිත් ෆෝන් එකේ charger එකට ගහලා එන්න. මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ. ඉතින් දැන් මම වීඩියෝ එක එඩිට් කරගෙන ඉවරයි. මම දැන් ඔයාලට මේ පෙන්වන්න හදන්නේ එඩිට් කරලා ඉවර වෙච්ච වීඩියෝ එකක සයිස් එක මොන වගේද කියලා. ඔයාලට පේනවා ඇති මෙතන මේ 3400 ගාණක් කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ එඩිට් කරලා ඉවර වෙච්ච වීඩියෝ එකේ සයිස් එක 3.4 GB වගේ. ඉතින් ඔක YouTube එකට අප්ලෝඩ් කරද්දී සාමාන්‍යයෙන් 3 GB වගේ යනවා. දැන් මම මේ ෆෝන් එකත් charger එකට ගහන්න ඕන. මොකද මේකේ charge එක 10යි නේ. දැන් මගේ අනිත් ෆෝන් එක මම කලින් charger එකට ගැහුවේ හින්දා ඒක දැන් charge වෙලා ඇත්තේ. මේකේ charge එක බැස්සොත් unboxing එක කරගන්න බැරි වෙන හින්දා මම අනිත් ෆෝන් එක ගිහින් charger එකට ගැහුවේ. ඉතින් ඒකේ charge වෙලා දැන් 70 ගානකට. ඒකින්ද මට unboxing එක කරගන්න පුළුවන්. නැත්තම් ඉතින් මම ෆෝන් එකේ charge වෙනකන් ඉන්න ඕනනේ. එහෙනම් ඉතින් දැන් මෙන්න මේ parcel එක unbox කරලිමුකෝ. මේක මට එවලා තිබුණේ Sparkle Co කියන page එකෙන්. පැකේජින් එක cute අනේ. parcel එකෙත් cute stickers අලවලා. ඉතින් ඒ page එකෙන් මට එවලා තිබුණේ hair clips එකක්, scrunchie එකක්, cute pens දෙකක්, notebook එකක් එක්ක face mask 3ක්.
මේ අයිටම්ස් විතරක් නෙවෙයි තව ගොඩක් අයිටම්ස් ඒගොල්ලෝගේ කැටලොග් එකේ තියෙනවා. ඔයාලට කැටලොග් එකට ගිහින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕඩර් එකක් දාන්න කැමති කෙනෙක් ඉන්නා නම් මම ඒගොල්ලෝගේ WhatsApp නම්බර් එකයි TikTok page එකයි පහත description box එකේ දාලා තියන්නම්. මැසේජ් එකක් දාලා බලන්න. හොඳට පායලා තිබුණේ ඒ වුණාට එක පාරටම හයියෙන් වහින්න ගත්තා. මෙන්න මේ ලෙටර් එක මට ඇවිල්ලා තිබුණේ නේහාස් ෆේරි මේල් ක්ලබ් කියන page එකෙන්. මේ තියෙන්නේ ජුලි මාසේ ලෙටර් එක. ඉතින් මේකේ තීම් එක තිබුණේ ෆ්‍රෝසන් තීම් එක. ෆ්‍රෝසන් තීම් එකේ හින්දා ලෙටර් එකේ කවර් එකත් බ්ලූ කලර් එකෙන්මයි එවලා තිබුණේ. එතකොට ලෙටර් එක ඇතුලේ තිබ්බ දේවලුත් බ්ලූ කලර් එකෙන්ම තමයි එවලා තිබුණේ. මට කලිනුත් මේ page එකෙන් letters ආවට මට ඔයාලට කියන්න බැරි වුණා මේක fairy mail club එකක්. ඉතින් මේගොල්ලෝගේ theme එක හැමදාම fairy theme එකකට තමයි යන්නේ. මට කලින් ලැබුණේ Rapunzel theme එක. එතකොට මේ පාරේ තියෙන Frozen theme එක. ඉතින් ඊට පස්සේ ඇත්තේ අනිවාර්යයෙන්ම fairy theme එක. ඔන්න ඔයාලට මේ fairy mail club එකට join වෙන්න ඕන නම් මම ඒ අක්කගේ WhatsApp number එකයි TikTok page එකයි පහළ description box එකෙන් දාලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් message එකක් දාලා බලන්න. වීඩියෝ එක එඩිට් කරගෙන ඉවරුණාට ගැලරි එකට සේව් වෙන්න දැම්මේ නෑනේ. ඉතින් ඊට පස්සේ මම වීඩියෝ එක සේව් වෙන්න දැම්මා. මේක යන නම් ටිකක් වෙලා යාවි. මොකද වීඩියෝ එක දිග හින්දා ටිකක් වෙලා යනවා සේව් වෙන්න. වීඩියෝ එක ගැලරි එකට සේව් වෙලා ඉවර වෙද්දි 4 විතර වුණා. මං ඉතින් ඒ වෙලාවේ ස්පැගටි එකක් හදාගන්න ගියා. ඒක හදාගෙන ඉවර වෙද්දි 4:20යි වෙලාව. ඔන්න ඉතින් පේනවනේ දවල්ට කෑවේ 4:20ට. මං ඉතින් ඔය වගේ තමයි කවදාවත් වෙලාවකට කණේ එක්කෙනෙක් නන් නෙවෙයි. හදාගෙන ස්පැගටි එකත් කන ගමන් මං ඊට පස්සේ බොස් බේබි බලන්න ගියා. මතකද මෙන්න මෙයා ඔයාලට? මං කලින් වීඩියෝ එකක පේනවනේ අපේ ගෙදරට අපලොත් සමාජිකයා කියලා. එයා වෙදත් බෙහෙත් විදින්න අරගෙන ගියා. මම නම් ගියේ නෑ. මට වැඩ වගේක් තිබුණ හින්දා මං ගෙදර නැවතුණා. අපේ අම්මා තමයි අරගෙන ගියේ. මං කිව්වනේ මට ෆ්‍රෙන්ච් එක්සෑම් එක තියෙන හින්දා මම ෆ්‍රෙන්ච් ටිකකුත් බලා ගන්න ඉන්නේ කියලා. ඉතින් දැන් මං ඒ ටික බලා ගන්න තමයි හදන්නේ. ඉතින් ඊට කලින් මේ ඩිස්කස් කරගෙන ඉන්න ඕනනේ. මතකද මම ස්නැක් රීස්ටොක් එක කරද්දි මේ ටික දැම්මේ බාස්කට් එකක වගේනේ. අපේ අම්මා ඒක අපේ පූසට දීලා. ෆ්‍රෙන්ච් පාඩම් කරනවා කියලා ගත්තට පාඩම් කරන කිසිම දෙයක් ඔලුවට ගියේ නැහැ. ඉතින් පාඩම් කළා වැඩක් නැහනේ. ඒක හින්දා මං ෆ්‍රෙන්ච් පාඩම් කරන එක නවත්තලා ICT වල OS ගණන් ටික හදාන්න පටන් ගත්තා.
පැය දෙකක් වගේ වැඩ කර ගත්තා. ඉතින් දැන් මම වැඩ කරන එක නවත්තනවා. මොකද මට අරට ක්ලාස් එකක් තියෙනවා. මට ඔයාලට කියන්න බැරි වුණානේ වීඩියෝ එක ගැලරි එකට සේව් වුණාට පස්සේ මම වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න දැම්ම YouTube එකට. ඒ YouTube එකට අප්ලෝඩ් වෙන්න දාලා තමයි මම Boss Baby බලන්න ගියේ. ලෑස්ති වෙන්න තව ටික වෙලාවක් තියෙන හින්දා මම ඊට පස්සේ ඔයාලා වීඩියෝ එකට දාපු කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න ගත්තා. මං ඉතින් කමෙන්ට්ස් වලට රිප්ලයි දදා ඉන්නකොට තමයි මට මගේ යාළුවගෙන් කෝල් එකක් ආවේ ක්ලාස් නෑ කියලා. ක්ලාස් තිය කියලා හිතාගෙන ඉඳියට ක්ලාස් නෑලු. දැන් ඉතින් අර මං ඔය ඉස්සර ගණන් වගේ යන්නේ හදහදිනේ. ටී ටික ඉවර කරගන්න ඕනේ. මේ මූන්ට එළිය කරලා දින වෙන මොකක්වත් හින්දා නෙවෙයි. මෙන්න මේ ෆෝන් එකේ ඉන්න හොඳේ. ෆ්ලෑෂ් එක ගාගත්ත නැත්නම් මේ අඳුරුයි දැක්කනේ. අඳුරුයි. ඉතින් ඒක හින්දා අන්න ඔෆ් වුණා. එහෙමල්ලුවම නම් පොඩ්ඩක් මෝහිනී වගේ. හරි හරි. එහෙනම් දැන් වෙලාවට හමාරයි. ඔන්න ඒ ටික කරගෙන ඉමු. ඊට පස්සේ ඉතින් මං ආපහු නවත්තපු තැන ඉඳන් වැඩ ටික ගන්න පටන් ගත්තා. වීඩියෝ කර කර ඉන්නකොට මෙන්න මේ වගේ වැඩක් වෙනවා. සාමාන්‍යයෙන් කැම් එක යූස් කරද්දී බැටරි ටක් ගාලා බහිනවා. ඉතින් එක පාටම ලෝ බැටරි කියලා වෙලා වීඩියෝ වෙන එක නවතිනවා. මම දන්නේ නැහැ සමහරලාට වීඩියෝ වෙන එක නැවතිලා කියලා. 9:45ට විතර මම වැඩ කරන එක නැවැත්තුවා. දැන් ඉතින් පොස දෙන්නට බෙහෙත් දෙන්න ඕන. මේ තියෙන්නේ ඒ දෙන්නගේ බෙහෙත්. ඒ ටිකක් දීලා ඉවර වෙලා මම ඊට පස්සේ ගියා වොෂ් එකක් දාගන්න. වොෂ් එකක් දාගෙන ආවා. කලින් මම ෆෝන් එක අල්ලගෙනනේ ෆ්ලෑෂ් ලයිට් එක දාගත්තේ. මට පස්සේ මතක් වුණේ මම උකට ගැජමැටික් එකක් ගෙනාවා කියලා හොමින්නක පෙන්නන්න. මේක ප්ලග් කරන්න පුළුවන් ෆෝන් එකටම මාව පෙන්නතෝ කියන්නේ කමන්නේ. මෙන්න මේක ප්ලග් කරන්න පුළුවන් ෆෝන් එකටම මෙන්න මෙහෙම. එතකොට ප්‍රශ්නයක් නැහැ. ගැජමැටික් එකක් හොයාගත්ත කිව්වට ඒකේ charge එක බැස්සා. ඊට පස්සේ ඉතින් මම රින් ලයිට් එක දාගත්තා. නිදාගන්න යන්න කලින් කොණ්ඩේ ගොතා ගන්න ඕන. මට කොහොමත් කොණ්ඩේට තෙල් ගන්න බැරි වුණා. ඒකින්ද තෙල් ටිකකුත් ගා ගන්න ඕන.
කොණ්ඩෙට තෙල් ගෑවට පස්සේ අනිවාර්යයෙන්ම මූණ පොඩ්ඩක් සෝද ගන්න. මොකද නැත්තම් නළලේ පිම්පල්ස් එන්න බලනවා අර ඔයිලි ගතිය වැඩි හින්දා. ඊට පස්සේ ඉතින් මම බොඩි ලෝෂන් එකත් ඇප්ලයි කරගත්තා. ස්කින් කෙයා නෑ මට. උන්නොච්චරයි කරන්න තියෙන්නේ. මේ මේකන්නේ බොඩි ලෝෂන් එක අලුතින් හම්බෙච්ච ඉඳ ගන්නෙ. මේ ලිප් බාම් එකක් නැහැ මට ගන්න. මං ගාව තියෙන්නෙම ටින්ටඩ් ලිප් බාම් විතරයි. කොළහට කාලයි. මම ඉතින් නිදාගන්නේ toy වගේ වෙලාව තමයි. හැමදාම මගේ සාමාන්‍යයෙන් 10:00 පහ වෙනවා. මේ සමහර දවස් නම් මහරය වෙනකුත් හැරන් ඉන්නවා. දැන් ඉතින් තියෙන නිදා ගන්න යන්න තමයි. මම රූම් එක කොව එක දාපු දවස්වල කට්ටිය කියලා තිබ්බා ෆේරි ලයිට් එක දැම්මට පස්සේ රූම් එකේ ලුක් එක කොහොමද කියලා පෙන්වන්නේ කියලා. ඉතින් ෆේරි ලයිට් එක දැම්මට පස්සේ ඔන්න ඔහොම තමයි පේන්නේ. හරි එහෙනම් අද මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. ආපහු next වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.